හායි ළමයි. ඉතින් කොහමද? අදත් යන්න මාත් එක්ක රවුමක් ගන්න. ඉතින් අපි යන් වීඩියෝ එකට. හරි. ඉතින් මුලින්ම අවුට්ෆිට් චෙක් එකක් කරමුකෝ. මම දැන්දේ කළු පාට කලිසම සුදු ෂර්ට් එක සුදු දුහුල් ෂර්ට් එකක් ගන්න. මොකද දවසම ඇවිදින්න තියෙන හින්දා හොඳ කම්ෆර්ටබල් ෂර්ට් එකක් ගන්නවා and black shoes. ඉතින් මාත් එක්ක ඇවිදින්නකෝ. අදත් හොඳට අවුව පායලා තියෙන අවුව වැඩිත් නෑ අඩුත් නෑ ගාන්ට. අපි කියනවානේ ගාන්ට ඉන්න එක තමයි හොඳම විදිය කියලා. අන්න ඒ වගේ තමයි මේ අවුවත් පායලා තිබ්බේ. ඉතින් මාත් එක්ක ඇවිදගෙන යන්. එතකොට ඔයාලට පෙනෙයි මම කොහෙද යන්නේ කියලා. මේ ඔය තියන්නේ ජයසිංහ ග්‍රවුන්ඩ් එක. ඔයාලා දෙහිවල පැත්තේ එහෙම කට්ටිය නම් ඔයාලා ජයසිංහ ග්‍රවුන්ඩ් එක දන්නවා ඇති. මේ තියන්නේ අපේ උඩහා පන්සල. හරි. මං කිව්වේ ඔයාලට මාත් එක්ක යද්දි කොහෙද යන්නේ කියලා තේරෙයි කියලා. අපි අද යන්නේ දෙහිවල zoo එක බලන්න. දෙහිවල සත්තු වත්ත බලන්න. මම මගේ යාළුවෙක් එක්ක ගියේ. මේ ඉන්නේ මනුජ කුලි. අපි එයාට නික්නේම් එකට කියන්නේ ගුලි කියලා. ටිකට් එක මට මතක නැහැ. මං හිතන්නේ 200 ගාණක් උනේ. ඕකේ. අපි ඉතින් සත්තුවත් ඇතුලේ. මං ඉතින් ඔක්කොම සත්තු එකින් එක ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. හොඳේ. මේ ඔයාලට බෝඩ් එක කියව ගන්න පුළුවන් වීඩියෝ එකෙන් ඕනනම්. පටන් ගත්තේ අපි ෆ්ලමින්ගෝස්ලාගෙන්. අපේ queer community එක වගේ හරිම unique vibrant personalities තියෙන ෆ්ලමින්ගෝස්ලා. queer community කටේට කියවනේ යාළගේ personalities ෆ්ලමින්ගෝස්ලා වගේ කියලා. so yeah, perfect place to start. ඕකේ. එහෙනම් ඔයාලා වීඩියෝ එකත් එක්ක බලාගෙන යන්න. මම ඔක්කොම සත්තු ඇත්තටම මේ වීඩියෝ කරා. අනිත් එක කියන්න දෙයක් තියෙනවා. පොඩි සත්තුන්ට මේ සත්තුවත් තියෙන ස්පේස් එක ඇති. හැබැයි ලොකු සත්තු ගත්තොත් ඇත්තටම ස්පේස් එක මදි. ඒ කියන්නේ දැන් ඔයාලට මේ පැස්බරාලා එහෙම දැක්කොත් ඔයාලට තේරෙයි. පැස්බරා කියන්නේ ඔස්ට්‍රිච්. ඔස්ට්‍රිච් කියන්නේ අර හොඳට දුවන්න ඕන, හොඳට ඉඩ තියෙන තැන්වල ඉන්න ඕන සත්තු. ඉතින් ඔයාලා මේ පැස්බරාලා දැක්කම තේරෙලා ඇති මේ යාළගේ පිහාටු ගිහිල්ලා අර නිකන් ડિප්‍රෙස් ස්ටේට් එකක් තමයි මට තේරුනේ. අපි ඉතින් මින් ඇතුළට ආවා. බොරු කියන්න ඕනේ නැහැ. සමහර හිටපු චුන්ටි මාළුන්ට නම් ඒ තිබ්බ ඉඩ ඇති. හැබැයි හිටපු ලොකු මාළුන්ට කොහෙත්ම මදි. සමහර මාළු හිටියා එයාලට ඒ දාලා තිබ්බ ටැංකිය හැරෙන්නවත් ඉඩ මදි. මේ ඉන්නේ මුහුදු සිංහයා. සීල් රයිට්. යා මේ ඉන්නේ මුහුදු සිංහයා. එයා නම් ඇත්තම හරි කිව්ට්. මටත් නිකන් ඒකේ කරන් හදාගන්න හිතෙනවා. කරන් හරිම කිව්ට්. කළු පීන මේ ඉතින් මං කී හිටියේ යා සමහර සත්තුන්ට ඇත්තටම ඉඩ මදි. සමහර සත්තුන්ට ඉඩ වැඩි. I don't know. මම zoological perspective එකකින් මේවා ඇත්තටම දන්නේ නැහැ. zoology technicality එක මොකක්ද කියලා සත්තුවත්තක් ගෙනියන්න ඒව මම දන්නේ නැහැ. හරිද? දන්න දේවල් දන්නා වගේ කියවන්න බෑනේ. හැබැයි මම මගේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ perspective එකෙන් මම දැක්කේ සමහර සත්තුන්ට ඒ දීලා තියෙන spaces හැරෙන්නවත් ඉඩ මදි. ඉතින් අර සත්තුන්ට ආදරය කෙනෙක් විදියට අර ගියාම බලන්න අමාරුයි. ඒ කියන්නේ යා anyways I don't know. මේවා එකපාර මේ උදේරෙන් හරි ගැස්සෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවට හොඳට ප්ලෑන් කරමුකෝ. මේ සත්තුවත්තේ ගේට්ටු ඇරලා සත්තුව නිදහස් කරලා කියලා ඔය සත්තුන්ට ගිහිල්ලා මේ එළියේ ජීවත් වෙලා they can't survive no. එයාලා ඇතුලේ සත්තුවත්තක් ඇතුලේ ඉඳලා පුරුදු වෙලා so they can't survive on their own in the wild. so මේවා කරන procedures so ඒ procedures අනුව යන්න ඕනේ. but yeah ගොඩක් improvements වෙන්න ඕනේ. මේ සත්තුවත් අතින් ගත්තොත් in a way you can say it's animal cruelty. but මම animal cruelty කියලා කියන්නේ මෙතන බලාගෙන ඉන්න කට්ටිය නෙවෙයි. මම දන්නවා මෙතන බලාගෙන මෙතන වැඩ කරන් ඉන්න කට්ටිය එයාලගේ පුළුවන් උපරිමයෙන් දීලා මේ සත්තු බලා ගන්නවා ඇති. so yeah මම මේ කියන්නේ for authorities, for animal rights activists, it's high time to like I know එයාලත් මේ ගැන හඬ නගලා ඇති. මේ නගලා තියෙන හඬ මදි ඇති. so තව ටිකක් ඇවිල්ලා තව ටිකක් like yeah okay. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න. මම තියෙන හැම එකම වීඩියෝ කරලා ඇති. so මේ දිගටම යන්නේ අමින් මැදුර වීඩියෝ කර voice නෑ තියෙනවා. අනේ දානම voice එක දැයි ඊට මාත්‍යා මම හාල්මස් එක ලොකු එකා වගේ
උයද්දි මැදියට සුද්ධ කරන්න එපා කැල්සියම්. දංකොල පෙති. මට පේනවා දාන්න. සිරාවට අර මේක වෙන්නේ. අර පොඩි ස්පොට් එකක් තියෙනවා. දැන් filamented barb. ඔක දාද්දි මාව දාන්න. ඇයි ඊට පස්සේ අපේ කැම්පස් එකේ ගියපු සෙට් එක දැකලා 5 වෙනි අපෝ සූලොජි කළත් ඕක. කැම්ද? බෑ එයාලත් නැච්චි මාන. මේ වගේ කටවල් තියෙන ඔක්කොම නැච්චි මාන. මේ වගේ කටවල් තියෙන ඔක්කොම නැච්චි මාන. නැච්චි මාන ඉන්නේ. අර අපිව හොදනවා ඇවිල්ලා. කොල කණේ තල් කොස්සයි. මේක හොදාන්න. හා? මේ අද සූ එකට ඇවිල්ලා කමියුනිටි එක හොදාන්න. දැන් ඇති. හරි පැත්තබා. හරි. කැලුම්ගේ පෙතියා. හවුද නේ නම් දාලා දෙන්නේ වලට? මම හිතන්නේ අර ඉන්නේ කැලුමේ. ඒ කැලුම්. අනිත් එක ගල්පාඩිය. ගල්පාඩිය තමයි චුටි එක. නෑ ගල්පාඩිය අර ඉන්නේ. මේ කැලුම්. ඒක කැලුම් කියලා ඉන්නේ. බන්දුල පෙති කවුද නන්දම් කියන්නේ ඔක්කොම කලින් මොකක්ද අර මේ ප්‍රයිම් මිනිස්ටර්ගේ නම? බන්දුල ගුණවර්ධන. මිනිස්ටර් ගුණවර්ධන. සමහරවිට රතු මොනාරි කරලා එන්න දෙන රතු. මෙතනත් එක්කෙනෙක් ඉන්නවා රතුනේ. මල් පෙතියා. හයි පෙතියා කියලා නම් දාලා දෙන්නේ. මේ පෙතියෝ. ඕකේ. ශ්‍රී ලංකේ නිසි. පෙතියා බන්දු. මේක ෆැමිලි එකක් යනවා. Depulia Mings Bob. Oh ya. මේ වනාන්තරයක් අස්සෙන් චූටිය පොඩි පතිරණ සාලයක් හරි ඊට පස්සේ අපි ගියා සූ එක ඇතුලේ තියෙනවා පොඩි මියුසියම් එකක්. ඒ මියුසියම් එකේ සත්තුන්ගේ ඇටසැකිලි, එතකොට සත්තුන්ගේ එක කියන්නේ සංරක්ෂිත කරපු ඇටසැකිලි අනම්මනම් අන්න ඒ වගේ ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. එයාලට ඒක they could improve it. අර ඒ කියන්නේ ඔය එක සත්තුන්ගේ මොනවද ඒවට කියන්නේ stuffed like I don't know. මම හිතන්නේ මම zoological terms දන්නේ නැහැ. හැබැයි අර පුරවපු සත්තු වෙන්නේ. ඒ කියන්නේ මැරිච්ච සත්තුන්ගේ හැමවල් එහෙම තියලා ඇතුළට පුරවලා අර අන්න එහෙම කරලා තියෙන්නේ. අන්න ඒ වගේ ගොඩක් තිබ්බා. හැබැයි ඒ ටෙක්නොලොජිස් ගොඩක් දියුණු වෙන්න පුළුවන්. දැන් ලෝකෙ ගොඩක් ඒවට දියුණු ටෙක්නොලොජිස් තියෙනවා. So yeah, but the effort is actually good. ලස්සන පොඩි මියුසියම් එකක් තිබ්බා. ඔය ජිරාෆ්ගේ ඇටසැකිල්ලක්. ඊට පස්සේ මේ I don't know මොකක් හරි මුවෙක් හරි අන්තර්ගත තියෙන සතෙක්. වල නම් මතක නැහැ ඇත්තටම නෑ. නම් වලට වීඩියෝ එක zoom කරලා බලන්න පුළුවන්. ඔය ලංකාවේ මීහරකෙක් නෙමෙයි ඉන්දියාවේ අප්‍රිකාවේ කොහේ මෙහෙ මීහරක නෙමෙයි මීහරකෙක්. ඔය නම් ඉන්දියාවේ කිඹුලෙක්. ඊට පස්සේ අප්‍රිකානු කිඹුලෙක් කොහෙද හිටියා. ඔය මේ zoom කරලා බලනම ඔය tags එතන තියෙනවා. මේ ඔක්කොම ටික zoom කරලා බලන්න. අපි ඉතින් එයාලට අපේ වටේ ඉන්න යාළුවන්ගේ නම් දදා ගියා අපි හම්බෙන සත්තුන්ට. ඔහොම බලාගෙන යන්න මියුසියම් එක ඇත්තටම ලස්සනයි. They can improve a lot. So yeah. Aroya, ini ni. විශ්ව ඇත්ත
बेटी තියෙනවා ළමයි बेटी මේ වලහෙක්ගේ අලියෙක්ගේ දන්නේ මේ පස්වෙනි මොනර ඉතින් තමයි ප්‍රශ්නේ යලපෙන්න කියලා ඇත්තටම රීඉන්කානේෂන් තියනවා අපි අපිම දිහා බලන්න නැතිනේ ඇවිල්ලා මෙයාව අපි මෙයා දිහා බැලුවේ නෑ අපි හරියට මුන් සෙට් එක අපි බැලුවේ නෑ හරියට පොඩ්ඩක් තලියෙක් වගේද හරි ඉතින් හොඳේ නෑනේ අප්‍රිකානු හරියා අපි ඒක සෙල්ලම් බඩුවක්ද මෙයාලා හදලා තියෙන්නේ ඉතින් අපි භාගයක් දුර බලලා ඉවරලා තමයි මේ සූ එකේ ප්ලෑන් එක ළඟට ආවේ. සූ එකේ ප්ලෑන් එක දැක්කම තමයි මට තේරෙන්නේ අපිට කොච්චර ඇවිදින්න තියෙනවද කියලා. අපි ඔය වෙද්දි මම හිතන්නේ 3-4ක් පව් කරන් යන්නේ නැති 50 ගාණක් තිබ්බා බලන්න. මට එතනින් මේක ගැන හිතලම මහන්සි ආවා එච්චර ඇවිදින්න තියෙනවා කියලා. But anyways, it was I enjoyed කියන්න පුළුවන් because I was with my friend. But සමහර සත්තු හිටපු state එක දැක්කම no I can't say I enjoyed because it was really depressing. So yeah, cute අනේ. ඔය ගිරව සෙට් එක නම් පට්ට cute. ඕකේ සායත් හොම් බලාගෙන යන්න ඔක්කොම මම වීඩියෝ කරලා තියෙන්නේ අපි අතරමැද කටහඬවල් ඇති අපි එක වීඩියෝට එක නම් දා ගන්නවා අපේ යාළුවොම දානවා මේ සතුන්ට ඉතින් පිටියනේ ආරේ වෙන්නේ ආයි මචං දැන් මට කියන්න මෙයාද හරි බෙනීද හරි බෙනී චුට්ටනට Hello. Bye. Oh. අයි මෙයාලගේ ෆේස් කලර් එකක් තිබ්බේ හා hello හොඳයි හරි ini mama aha daling mahal tibbe mai beni විශ්වයි
ඉඩ මදි මෙයාට. ලොක් කරයි දන්නේ අපි දෙන්න ඇතුළට දාන්න. අමන්නේ අපි දෙන්නත් ප්‍රදා. මටත් අර වතුර ගිහින් ඔලුව ඔබන්න ඕනේ. මුල්‍යංකෝ. ඇයි මෙයා විතර කෙලී ඉන්නේ? කොලොම්බියා වලට ආපු විතරක්. මෙයාලා. Kuarahan. Nih bala. Bala nih. Siapa yang tahu tadi? Ajalnya. Kau itu kah? Ini ada tuh. मैं इसका डागने मान लो कोई ताल में किन्ने किया Hey. Oh. Hah? Gua gini. Nakunu't sana. Deන්නේ kin. Kada deන්නේ. Kiya? එළියට එන්න තියෙන නයිට් එක. කොහෙද මේ ටිකියුලේටර් දාස්? සුදු පාට. Speed wiper. Highly venomous. Highly venomous? Oh, hi. I need the help there. Komi. මේක ඇතුළේ නෙමෙයි පේන්නේ අරහෙ පේන්නේ. අයියෝ කෙහෙම ජලේලා
මේ අන්තිල් මේ ඔක්කොම පොයිසනස් කට්ටිය ඔහෙද ඉන්න හිනවන්නේ මේ ඉන්නේ ඉස්සරහා ඔව් හෙලෝ ඇස් හතරකින් බලලත් පේන්නේ නැහනේ අර උඩ ඉන්නවා මේ හැටලු මං හිතන්නේ අර මේ පාට වෙනස් වෙච්ච අයට ඒක කියන්නේ ඔව් නේ රෙටිකියුලේටඩ් කිව්වම ඔයාගේ නිමුන්සා හොදලා ඇවිල්ලා නැගිටින් සහයෝගෙන් ජීවත් එක්සන් මලයානු ගැවිල් කුඹුල ගැවියල් කුඹුල ඉසනද මූදු මාරාන්තික විශසය රන්ට හැතාලකොට Hi. Hello. Dina. Yalah hari katai. Kau di lang. Hah? Abang yang ada kamu dit na? Oh my. Jesus. The fuck. Ayo ini apa tuh? Ya, kamera kita hai ya. Kebal. Nala. Sarabi. Nah, ya Kiara. Dan yang kingasan bukan ini Nala. Ini ada kok. Andalai. Saka. Ayo, let's want it, brother. Saka. Bajrigar. Maru color combination. Itulah kicker कर हिटी. हाँ आरु यार. Hello. Bantam Kupula Africano Alluvial.
කවුද මේ ඉරිමුවන්? ග්‍රේට කුඩු. මං කියන්නේ එකෙක් කොච්චරක් වටිනවද ඇද්ද? මෙයාලට සාමාන්‍ය අර ඉස්සර දලක් තියනවා නේද? ඒක කපනවනේ. නච්චි. Brown fish out. ඕකේ ඉතින් vlog එක ඉවර වෙගෙනත් එනවා. ඔය වෙලාවේ නම් අපිට පට්ට මහන්සියා. දවසම ඇවිදලා අපි උදේ කීයටද 9 මාට පටන් ගත්තේ. ඔය වෙලාව වෙනකොට හවස 4:04 විතර වෙලා. පට්ට මහන්සියෙන් හිටියේ. කොහොම හරි we enjoyed but there should be improvements. සමහර සතුන්ගේ conditions ඇත්තටම හොඳ නැහැ. ඕකේ එහෙනම් අපි ගියා. bye bye. තවත් දවසක හම්බෙමු. bye.